අපි ඔයාලට කියලා දෙන්න යන්නේ අපි මේ බොන රසමරස ඇංක කිරි තෘණබිමේ ඉඳලා ගුණ බිඳු ගොඩාරියක් වෙලා ඔයාලගේ වියදුරට එන කතාව. අපි මුලින්ම බලමු ඈත නවසීලන්ත රටේ සීතල තනබිම්වල ඉන්න එළදෙනුන්ගෙන් කොහොමද අපි මේ කිරි එකතු කරගන්නේ කියලා. වසර පුරා සරු හරිත තනකොළ වැවෙන ලෝකයේ ස්ථාන කිහිපය අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ නවසීලන්තයටයි. ලොව ඉහළම මට්ටමේ ගුණාත්මක තනකොළ ලොවටම ලබාදීම සඳහා අවැසි හොඳම හිරු එළිය ප්‍රශස්ත වර්ෂාපතනය සහ සාරවත් පස නවසීලන්තය සතුයි. අපේ කිරි ලබාගන්නේ අපේම ගොවිපලවල් වලින් නිසා ඇංක අපිට විතරයි ගොවිපල මට්ටම දක්වාම කිරි අස්වැන්න පිළිබඳව නැවත සොයා බැලිය හැක්කේ. මෙම ගොවිපලවල් තුළ අපේම එළදෙනුන් උසස්ම තත්ත්වයේ තනකොළවලින් පෝෂණය වන අතර විශේෂ අංගයක් ලෙස කිරි අස්වැන්න වැඩිකර ගැනීම සඳහා දෙනුන්ගෙන් කිරිදවීමේදී මනරම් සංගීතවාදනයන් ඇසෙන්නට ඉඩ සලසා තිබෙනවා. කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා එළදෙනුන්ට කෘත්‍රීම හෝමෝන භාවිතා කිරීම නවසීලන්තයේ සපුරා තහනම්. ඊළඟට ඒ නම් කිරිවලට මොකද උනේ කියලා ඔයාලා දැනගන්න ඕන නම් අපේ දෙවෙනි වීඩියෝ එක බලන්න.